සමහර වැඩිහිටි කාන්තාවන් මේ ෆෝන් එකේ ඉන්නවා බස් එකේ නැගලා බස් එකේ බහින තැනක් මිස් වෙනවා මොකද ෆෝන් එකේ ඒ තරම් ඒගොල්ලෝ ඉන්නවා. හැමදෙනා තුලම තියෙනවා අනේ මට මේක කාට හරි කියන්න පුළුවන් නම් මගේ සිත සැහැල්ලු වෙලා කියන කොටසට අයත් වෙන දේවල්. දැන් මේවා අපි කඩා වැටෙන දේවල් වෙන්න පුළුවන්, මේවා අපිව ගොඩනගන දේවල් වෙන්න පුළුවන්, මේවා සාමාන්‍යයෙන් අපිට කතා කරලා සැහැල්ලු කරගන්න දේවල් වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් අපි කියන්නේ නැහැ. අපි තුල මේ mental wellness නැත්නම් mental well-being කියන තැනට එන්න අපි තාම ටිකක් දුර ඉන්න සමාජයක් හැටියට. යම් කිසි පිළිගැනීමක් තිබෙනවා. නමුත් අපි හංගන් ඉන්නවා, නොකිය ඉන්නවා. ඒකේ බර අපි අරගෙන යනවා. විශේෂයෙන්ම කාන්තාවන් හැටියට මේ දේ අපි කරනවා. නමුත් අපි කල්පනා කරනවාද අපිට පුළුවන් නම් මේක කාත් එක්ක හරි බෙදා ගන්න. නැත්නම් කාට හරි කියන්න අපිට මේක සැහැල්ලු කරගන්න පුළුවන්. දැන් එතකොට අපි එනවා සමාජයේ අපි දැන් ගොඩාක් කට්ටිය ඔක්කොමලම වගේ ඇබ්බැහි වෙලා ඉන්නේ ස්මාර්ට්ෆෝන්. අපේ දවසේ වෙලාව ස්මාර්ට්ෆෝන් එකේ යනවා. මේක වැඩ කටයුතු හන්ද වෙන්න පුළුවන්, වෙන හේතු හන්ද වෙන්න පුළුවන්. නමුත් ඒක සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා කාන්තාවන්ට මේක YouTube වීඩියෝ එකක් බලනවා වෙන්න පුළුවන්, Facebook එකේ ඉන්නවා වෙන්න පුළුවන්, TikTok ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි දන්නේව නැතුව මේ දවසේ ගොඩක් වෙලාව මේකට ගිහිල්ලා. එතකොට අපිට මෙතනින් නැති වෙනවා ගොඩක් දේවල්. මේ නැති වෙන මූලික දේ තමයි අපි ඒක කියනවා conversation. Art of conversation කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඒ කියන්නේ එහෙමත් නැත්නම් අපි තව වචනයක් ඒකට කිව්වොත් small talk කියලා කියනවා. ඒ කියන්නේ අපි සමාජයේ නිකන් කතා කරන දේවල්. දැන් මේ සමාජයේ නිකන් කතා කරන දේවල් ඉඳලා අර හංගගෙන ඉන්න කියන්න බැරි දේවල් වෙනතෙක් යනවා මේ කියන conversations එහෙම නැත්නම් කතා බහ කියන කොටස. එතකොට ඉස්සර ලෝකේ අපි දකිනවා බටහිර ලෝකේ එහෙම තාක්ෂණයේ දිනු වෙන කලින් මේ conversations කියන එක dinner table conversations කියලා තිබුණා. ඒ කියන්නේ මිනිස්සු යම්කිසි රාත්‍රී කෑම වේලක් සංග්‍රහ කරනකොට ඒකේ වැදගත්ම කොටස වූයේ අර කතාව. මොකද අපි දකිනවා ඒවා ඉස්සර කාලේ කතා පොත්වල මේක තියෙනවා. ඉස්සර ඒ කාලේ හිටපු කතුවරුන් එහෙම නැත්නම් ඒ කාලේ හිටපු විශිෂ්ට පුද්ගලයන් මේ කියන කතා බහේ ගොඩක් දේවල් සමාජයට දුන්න, බෙදාගත්තා, ඕනොත් ඉගෙන ගත්තා. නමුත් අද මේ කතා බහෙන් අපි ඈත් වෙලා. විශේෂයෙන්ම පවුලක් හැටියට කතා බහෙන් ඈත් වෙලා. ඒ ඉස්සර අම්මා තාත්තා දරුවෝ එකට වාඩි වෙලා එක මේසෙ කනකොට කතා බහක් ඇති වෙනවා. දැන් 4 දෙනා 4-5 දෙනා ඉන්නේ ඒගොල්ලන්ගේ ස්මාර්ට්ෆෝන්ස්. එතකොට කන ගමනුත් සමහරෙක් මේ ෆෝන් එකේ ඉන්නවා. මට ඇහිලා තියෙනවා මේ සමහර වැඩිහිටි කාන්තාවන් මේ ෆෝන් එකේ ඉන්නවා බස් එකේ නැගලා බස් එකේ බහින තැනක් මිස් වෙනවා මොකද ෆෝන් එකේ ඒ තරම් ඒගොල්ලෝ ඉන්නවා. දැන් මේක අපි හොඳ පැත්තෙන් බැලුවොත් සාමාන්‍යයෙන් තනිකම දැනෙන එහෙම නැත්නම් කතා කරන්න කවුරුත් නැති කට්ටියට මේක ඉතා යෝග්‍ය දෙයක් කියලා කියන්න පුළුවන්. අපි කොච්චර ස්මාර්ට්ෆෝන් ඇඩික්ෂන් ගැන කතා කරත් මේක නැතුව ගොඩක් කට්ටියට තමන්ගේ දවස පාළු වෙනවා. එතකොට එහෙම බලනකොට ඒගොල්ලන්ට මේ පැත්තෙන් අපිට මේක හොඳ දෙයක් කියලා හිතන්න පුළුවන්. නමුත් අපි දකිනවා ගොඩක් රටවල් වල මේ වෙනකොට සමහර රටවල් වල පොඩි ළමයින්ට සමාජ මාධ්‍ය යන්න එපා කියලා නීති ගෙන්න යනවා 16 අඩු දරුවන්ට. නමුත් ඒ වැනි පසුබිමක් තුළ ස්මාර්ට්ෆෝන් එකත් එක්ක එන්ගේජ් වෙන ගමන් අපිට පුළුවන් මේ conversations එහෙම නැත්නම් කතා බහකට යොමු වෙන්න. හංගගෙන ඉන්න දේ කියන්න බැරි දේ කියන්න බෙදා ගන්න පුළුවන් වාතාවරණයක් අපි ගොඩනගා ගන්න. ඒ දේ තාම අපිට පුළුවන්. දැන් සමහරෙක් පුරුදු වෙලා ඉන්නවා මේ කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් AI එක්කත් conversations තියන. ස්මාර්ට් ෆෝන්ස් වල විතරක් නෙමෙයි chat GPT වේවා, Claude වේවා, Gemini වේවා කෘත්‍රිම බුද්ධියත් එක්ක කතා කරනවා. ඉතින් කෘත්‍රිම බුද්ධියත් එක්ක කතා කරන්න පුළුවන්. එයා බොහොම ලස්සනට මිනිස්සෙක් වගේ අපිත් එක්ක කතා බහක් කරනවා. එහෙම කරන්නත් පුළුවන්. එතන තියෙනවා ගැටලු කීපයක්. මොකද සමාජ ආශ්‍රයෙන් අයින් වෙන්න පුළුවන්. උදේකලා වෙන්න පුළුවන්. AIට හැලුසිනේට් වෙනවා. ඒ කියන්නේ AI එයා අතරමං වෙනවා වගේ තත්ත්වයක් වුණොත් ඔයාලට වැරදි ඇඩ්වයිස් දෙන්න පුළුවන්. අපි දන්නවා සමහර ළමයින්ට සුයිසයිඩ් ඇඩ්වයිස් දීලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ වගේ ඒ පැත්ත සුදුසු නැහැ අපි මේ දෙක ගැන කතා කරාට. නමුත් අපි කියන්නේ මෙතෙන්දී අර කතා බහට අපේ කිට්ටුම මිතුරන් කීප දෙනෙක් වෙන්න පුළුවන්. අපිට කෑම වේලක් දෙන්න පුළුවන්. ඒ වෙලාවේදී කතා බහක් ඇති කරගන්න පුළුවන්.
එකක් බොන්න එළියට යන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගොඩක් අපි කලින් කරා. නමුත් ඒ දේවල් වලින් අපි අයින් වෙලා අපි පුරුදු වෙලා ඉන්නවා ෆෝන් එක ගත්ත අතට වැඩ කටයුතු ඉවර වුණා නම් ෆෝන් එක අරන් වාඩි වෙනවා. ඒක වැරද්දක් නෑ. එහෙම මේක වැරදි කියලා නෙවෙයි. නමුත් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ දේ කරන ගමන් අර conversation, art of conversation. අපේ විශේෂයෙන් දරුවෝ එක. මොකද දරුවන්ට මේක වැදගත්. ඒගොල්ලෝ මේ කියන conversation දැකලම නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට කාමරේට ගියා, දොර වහගත්තා, ඒගොල්ලන්ගේ ඇක්ටිවිටිස් කරනවා, ෆෝන් එකේ ඉන්නවා, කම්පියුටර් එකේ ඉන්නවා. අම්මාත් ඉන්නේ ෆෝන් එකේ. තාත්තත් ඉන්නේ ෆෝන් එකේ. එතකොට අර කිව්ව කතා බහ නැත්නම් හැංගිච්ච දේවල් ගැන බෙදා ගන්න. කාත් එක්ක බෙදා ගන්න. එතකොට මේ හිතවල තියෙන දේවල් විවිධ විදිහට අපිට අන් අය එක්ක බෙදා ගන්න පුළුවන්. යාළුවෙක් එක්ක මේ මෙතනින් අදහස් වෙන්නේ නැහැ මේවා නරක දේවල් කියලා. නමුත් අපිට පුළුවන් අනාගතය ගැන හිතන දේවල් වෙන්න පුළුවන්. යම්කිසි ප්‍රශ්න වලට උත්තර වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් සියල්ල අර කන්වර්සේෂන් වලින් එහෙම නැත්නම් කතා බහකදී මේවා යම්කිසි විදිහකට තුනී වෙනවා. ඒ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒවට උත්තරත් සමහර විට ලැබෙයි නොලැබෙයි. අපිට කියන්න බෑ ලැබෙයි කියලා. නමුත් වැදගත් දේ වෙන්නේ ඒවා අපිට අපි බෙදා ගන්න එකයි. කෙනෙක් එක්ක බෙදාගත්තට පස්සේ ඒක අපිට සමහර විට වැදගත් නෙවෙයි කියලා හිතන්න පුළුවන්. මම මොකද්ද මේ ගැන හිතලා තියෙන්නේ කියලා. එතකොට ඒ සියල්ලටම වැදගත් සමාජ කනෙක්ටිවිටි නැත්නම් සෝෂල් කනෙක්ටිවිටි අපිට ලැබෙන්නේ කතා බහෙන්. අපි ඇවිල්ලා සෝෂල් ක්‍රීචර්ස්. ඒ කියන්නේ අපි සමාජගත වෙන්න තමයි අපි පුද්ගලයන් හැටියට අපි සමාජගත වෙන එක තමයි අපිට මූලිකම දේ. සමාජයෙන් අයින් වෙලා පැත්තකට වෙලා අපිට ඉන්න බෑ. එහෙම ඉන්නවා නම් හුදකලා වෙනවා, එයා තනි වෙනවා, එයාටත් විවිධ ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. එහෙම ඉන්න කට්ටිය සමහරෙක් කැමති. නමුත් අර තාක්ෂණයත් එක්ක මේක ගොඩක් සංකීර්ණ වෙලා තියෙනවා. එතකොට අපි කල්පනා කරන්නේ කාන්තාවන් හැටියට, මවක් හැටියට, බිරිඳක් හැටියට මේ කියන විදිහට කතා බහක් මට පුළුවන් ද මගේ පවුලට, මගේ රාමුව තුල ඇති කරගන්න. දැන් අපි දන්නා සමහර සමාජ තියෙනවා ඒගොල්ලොන්ට සමාජිකයෝ වෙලා ට්‍රිප්ස් එහෙම යන්න පුළුවන්. ඒතර මේ කියන මේ සමාජගත වී මේ කියන කන්වර්සේෂන්ස් ඇති කරගෙන මේ කියන කතා බහ ඇති කරගෙන අපි කොහොමද ගොඩ නැගෙන්නේ? අනේ ඒක මං හිතන්නේ අද සමාජයේ අපි හැම දෙනාටම වැදගත්. ඒ අද ලිය කතා බහෙන් අපි කියන්නේ ඕගොල්ලන්ට කතා බහක් ඇති කරගන්න අපිත් එක්කත් සම්බන්ධ වෙන්න ලිය.lk බලන්න.